ශ්‍රී ලංකාවේ සම්ප්‍රදාය ඉතිහාසයේ මම හිතන්නේ ප්‍රථම වතාවට විවිධ සේවා සම්ප්‍රදාය සමිති මධ්‍යම හා මහා පරිමාණ මට්ටම් වල සම්ප්‍රදාය සමිති වල විධායක නිලධාරීන් ඒ කියන්නේ සාමාන්‍ය අධිකාරීන් තුමන්ලා එක්කහු කරලා සංසදයක් ආරම්භ කිරීම අපේ ජාතික සම්ප්‍රදාය මණ්ඩලයේ සභාපතිතුමාගේ අදහසකට කරන මේ කාර්යය මම හිතන්නේ ඉතාම අගය කරන්න ඕනේ. පිරිස මදි නමුත් සුළු පිරිසක් හරි එක්කහු වෙලා මේ සංසදය ආරම්භ කිරීම පිළිබඳ සභාපතිවරයෙක් හැටියට මගේ සුබ පැතුමම ඉස්සරවම පිරිනමනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රාථමික මට්ටමේ සහ ද්විතීය මට්ටම සහ තෘතීය මට්ටමේ මට්ටම් වල සම්ප්‍රදාය සමිති තියෙනවා. මේ සමිති වල මම හිතන්නේ සාමාන්‍ය බැලුවොත් ඇමතුමා මගේ දැනුම මට අවබෝධයක් හැටියට සාමාන්‍ය අධිකාරී සහ විධායක නිලධාරී මම හිතන්නේ 2000ක් විතරවත් ඉඳී. ලංකාවේ සම්ප්‍රදාය සමිති මම හිතන්නේ 15000කට විතර එහා ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍ය අධිකාරී විධායක නිලධාරී මට්ටමේ මට හිතන්නේ 2000ක් විතර ඉඳී කියලා හිතනවා. ඒ වගේම විවිධ සේවා සම්ප්‍රදාය සමිති තියෙනවා 305ක්. මේකෙත් සාමාන්‍ය අධිකාරීතුමන්ලා ඉන්නවා 263ක්. මේකේ පිරිම් පාර්ශවයේ ඉන්න 167 දෙනෙක් සාමාන්‍ය අධිකාරී. කාන්තා පාර්ශවයේ ඉන්නවා 96 දෙනෙක්. ඉතින් මහ විශාල පරාසයක් මේ මහා මුදු මට්ටමේ සමිති සහ සංගම් අමතරව විවිධ සේවා සම්ප්‍රදාය සමිතියක. ඉතින් අපේ රටේ මේ සම්ප්‍රදාය ව්‍යාපාරයට මේ සාමාන්‍ය අධිකාරීවරුන්ගේ වෙන කාර්යභාරය. අපි මම හිතන්නේ මේ සමිති වල අපේ රටේ තියෙන සමිති සියල්ලම එකතු කරලා මේ අපේ සාමාන්‍ය අධිකාරීතුමන්ලගේ තනතුරේ තියෙන වගකීම සහ වගවීම සාමාන්‍ය අධිකාරීතුමා මම හිතන්නේ මහා විවිධ සේවා සමිතියක නම් මහ සභාව තියෙනවා, අධ්‍යක්ෂ මණ්ඩලය ඉන්නවා, සභාපතිවරයා ඉන්නවා, සේවක මණ්ඩලය ඉන්නවා. ගරු අමාත්‍යතුමනි අපේ රටේ සමහර සමිති වල සේවයේ නියුක්තිකයන් ඉන්නවා 500 600 700 ඉන්නවා. මම කුරුණෑගල සම්ප්‍රදාය රෝහල මගේ සේවයේ නියුක්තිය ඉන්නවා, මගේ සාමාන්‍ය අධිකාරීතුමා ඉන්නවා 520ක් ඉන්නවා. දැන් මේකේ සම්පූර්ණ වගකීම තියෙන සාමාන්‍ය අධිකාරීතුමාට. අපි අධ්‍යක්ෂ මණ්ඩලයට සාමාන්‍ය අධිකාරීතුමාලා ඔබතුමියලා අධ්‍යක්ෂ මණ්ඩලයට ඒ අදාළ කරුණු කාරණා කියලා දෙන්න. බොහෝ වෙලාවට සම්ප්‍රදාය සමිතියක අධ්‍යක්ෂ මණ්ඩලය තේරුණාට සමහරවිට අධ්‍යක්ෂ මහතුරුන්ට මහත්මීන්ට සම්ප්‍රදාය විෂය පිළිබඳ අවබෝධය අඩුයි. ඉතින් මේකේ සාමාන්‍ය අධිකාරීතුමාගේ තමයි වගකීම තියෙන්නේ. සාමාන්‍ය අධිකාරීතුමාලා මේක අවබෝධ කර දීම මම හිතන්නේ එයාගේ තියෙන වගකීමක් හැටියට මම දකිනවා. සමහර වෙලාවට මේ වගේ සමිති මෙහෙම තියෙනකොට මෙච්චර පිරිසක් සේවයේ යොදවන්න සේවයේ වැඩ කටයුතු බාර දෙන්න සාමාන්‍ය අධිකාරීතුමාගේ තමයි වගකීම. ඉතින් මේ සාමාන්‍ය අධිකාරීතුමා විශේෂඥ දැනුමක් තියෙන්න ඕනේ. එහෙම දැනුමක් නැති සාමාන්‍ය අධිකාරීවරයෙක් ඒ දැනුම තමන්ගේ ග්‍රහණයට නතු කර ගන්න ඕනේ මොන ක්‍රමයකින් හරි. එහෙම වුණොත් තමයි සමිතිය ගෙනියන්න පුළුවන් වෙන්නේ. අද අපි දකින්න සමිති සමහර සමිති තියෙනවා ඔහේ තියෙනවා. සමහර සමිති තියෙනවා තාම වේගෙන් දියුණු වෙගෙන යනවා නේ. ඒක මම හිතන්නේ වයම් පළාත ගත්තොත් වයම් පළාතේ තමයි වැඩිම දියුණු සම්ප්‍රදාය සමිති තියෙන්නේ. නමුත් සාමාන්‍ය අධිකාරීතුමාට සමිතියේ තියෙන මූල්‍යමය තත්ත්වයක් එක්ක අපේ ගරු සභාපතිතුමා කිව්වා වගේ වයම් පළාත ගත්තත් සමහර සමිති වලට විශාල මුදල් තියෙනවා ගරු ඇමතුමා. නමුත් අද පවතින රජයේ ප්‍රතිපත්තිත් එක්ක පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගත කරන ක්‍රමවේදයට නම් මේ සමිති වල තියෙන මුදල් අවදානම බාර අරගෙන දේශීය නිෂ්පාදනයක් සඳහා යොමු වෙන්න ඕනේ. නමුත් බොහෝ සමිති ඒක කරන්නේ නැහැ. සමිතියේ තියෙන සල්ලි ටික ගත්තා වෙන සමිතියක බැංකුවක ආයෝජනය කරා පොලි ආරම් මාසය අන්තිමට පෙන්වනවා මෙච්චරක් ලාභයි කියලා. මේක නෙවෙයි වෙන්න ඕනේ. දේශීය නිෂ්පාදනයක්. අපි සමාජිකයට දැන් විවිධ සේවා සමිති ගැන මම කතා කරා. සමාජිකයට වෙන සේවාවක් නැහැ. බොහොම ටිකක්. ණයක් ගන්න සමාජික වෙලා මොකක් හරි ක්‍රමවේදයක් හදාන්න මේක. නමුත් නෑ සමාජිකයට පොලි රහිත ණයක් හරි දීලා දේශීය නිෂ්පාදන ක්‍රමවේදයක් හදලා මේ සමිති ගොඩනගලා මොකද රටේ ජනතාවගෙන් භාගයක්ම සම්ප්‍රදාය සමාජිකයෝ ඉන්නේ. ඉතින් මේකට වැඩ පිළිලක් හදන්න ඕනේ. ඒක කටයුතු කරන්න පුළුවන් සාමාන්‍ය අධිකාරීවරුන්ට තමයි. සාමාන්‍ය අධිකාරීවරු අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරුන්ට කරුණු පැහැදිලි කරලා දුන්නා නම් අපි ගාව මේ සල්ලි තියෙන වලින් අපි ප්‍රයෝජනයක් ගන්න ඕනේ. ප්‍රයෝජනයක් ගන්න නම් අපේ සමිතියට අදාළ අපේ සමාජිකයා දිරිගන්නවලා ගම්මට්ටමින් හටි කණ්ඩායම් හදලා දේශීය නිෂ්පාදන ක්‍රමයක් හදන්න. ගරු ඇමතුමේ අපේ රටට
අත්‍යවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය ටිකවත් නිෂ්පාදනය කරගන්න බෑ. නිෂ්පාදනය කරගන්න පුළුවන්. අපේ රටේ හැදෙන්නේ නැති කිසිම වගාවක් නැහැ. වඩේගුරු කුරහන් ඕන දෙයක් හොඳට හැදෙනවා. නමුත් පවතින කිසිම රජයක් විසින් මේකට හරියට උත්තරයක් සපයාගන්නේ නැහැ. විදේශයෙන්ම කණ්ඩ බලන් ඉන්නවා. ඩොලරේ නගිනවා කියනවා. රුපියල බාල්දු වෙනවා කියනවා. නමුත් ක්‍රමවේදයක් නැහැ. මේක බොහොම ලේසියෙන් කරන්න පුළුවන්. අතේ ඇඟිලි ගන්නට මේ දේශීය නිෂ්පාදනයට රජය විසින් හරි පෞද්ගලික ආයතන විසින් හරි කරුණු පැහැදිලි කරලා කරන්න පුළුවන් දෙයක්. වෙන මුකුත් කරන්න ඕනේ නැහැ. කුරහන් ටික, වී ටික, ලුණු ටික, ඉඟුරු ටික, මේ බඩිඟුරු ටික හදාගන්න පුළුවන්. අපේ රටේ වැවෙන්නේ නැති කිසිම දෙයක් නෑ. ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් මේක සම්පාරයෙන් තමයි මම හිතන්නේ කරන්න ඕනේ. නැත්තම් රජය දිහා බලන හිටියට කවදාකවත් මේක මම දකින්නේ නැහැ වෙයි කියලා. අපි එක්ක අහුවෙලා සාමාන්‍ය කවුරුතුමාලා තුමියන්ලා ඔබතුමාලා එක්ක අහුවෙලා සමිතියේ සමාජිකයා එක්ක මොනවා හරි වැඩ පිළිලක් හදන්න. සල්ලි දිනා මම නම් රෝහල හැටියට 7-5ක්වත් ඉතුරු කරන්නේ නැහැ. තැම්පතු නැහැ. දවස ගානේ ආයෝජනය කරන්නේ. කෝටි ගණක් ආයෝජනය කරනවා. මගේ රෝහල ඇවිල්ලා බලන්න කරු අමාත්‍යතුමා යන්නේ ගම කුරුණෑගල සම්පකාර රෝහල අපි ඉතා හැම හම්බෙන මුදලක්ම ආයෝජනය කරනවා. ආයෝජනය කරලා සේවාව සපයනවා අපේ සමාජිකයට. මෙතන ඉඳලා කොළඹින් එහාට රෝහලක් හැටියට ගියොත් මගේ රෝහල තමයි හැම දෙයකින්ම ස්වයං පෝෂිතව ඒ අවශ්‍ය දේවල් කරලා දෙන්නේ. ඉතින් මම සාමාන්‍ය කුමාරලාට තුමියන්ලාට කියන්නේ මේක ඕගොල්ලන්ට හම්බෙච්ච හොඳ අවස්ථාවක්. මේ ජාතික මණ්ඩලය හරහා මේක විහිදෙන්න දෙන්න එපා. දවසින් දවස මේ සංසදේ ගොඩනගා ගන්න. සංසදේ ගොඩනගාගෙන ඕගොල්ලන්ට පුළුවන් මේක වියදම් කරන්නේ සමිතියක සාමාන්‍ය අධිකාරී කියන විදිහට තමයි බොහෝලාට සභාපතිවරු වියදම් කරන්නේ. මොකද ඒගොල්ලෝ ගාව තමයි මේ විශේෂඥ දැනුම ඒගොල්ලෝ හදා ගන්න ඕනේ. එතකොට සභාපතිවරුන්ට හා අධ්‍යක්ෂ මණ්ඩලයට කියපුවම නොකර ඉන්නේ නැහැ. ඒ ඕගොල්ලෝගේ සංසදේ හරහා ඕගොල්ලෝගේ ඉල්ලීම් බොහෝලා තියෙන්න පුළුවන්. ඒවත් කරගන්න පුළුවන්. සමිතිය දවසින් දවස දියුණු වෙන වැඩ පිළිලක් හදන්න. බොහෝ සමිති තියෙනවා ගොඩාක් දියුණු විදි සේවා සමිති, සමහරවිට සනද සමිති සංගම්, අනිත් බුදුන් මට්ටමේ සමිති. ඉතින් මේ වගේ සාමාන්‍ය අධිකාරීතුමාලට මම නැවතත් ඉල්ලීමක් කරන්නේ ඔබ මේක නිවැරදි පාරේ ගෙනියන්න අවශ්‍ය දැනුම සහ ආකල්ප ඔබේ සියලු දේවල් තමන්ගේ ඇඟට ආවෙනික් කරගන්න. එහෙම වුණොත් මේ සමිති ඉතාම ඉක්මනින් දියුණු කරලා යන්න පුළුවන්. මම හිතන්නේ මේ සංසදයේ සහ තව අපේ ගණකාධිකාරිවරු අභ්‍යන්තර විගණන කළා HR මහත්මින් ඒ සියලු දෙනාගේම සංගම් හදාගෙන සමිති දිනු කරන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන්න කියන ඉල්ලීම කරමින් කාලය වෙලා ඉක්ුත් යන හින්දා ඔබ සංසදයට අපි සභාපතිවරයෙක් හැටියට මම සුබ පතනවා. මේ සංසදය හරහා අපේ රටේ පළාත් 9ම සමිති වලට සේවාව සපයලා ඉදිරියේදී සංසදයෙන් කරන්න ඕනේ ක්‍රියාදාමයන් සියල්ල ඇති කරලා ඒ අවශ්‍ය කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්න කියන ඉල්ලීම කරමින් මගේ කතාව මම අවසන් කරනවා. සියලු දෙනාටම ස්තුතියි. සම්පාර ව්‍යාපාරයේ දවසින් දවස දිනෙන් දින දියුණු වේවායි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.